හෙලෝ සානක එන්නේ නැද්ද? අනේ තාත්තේ මම එනවා මේ එක පේෂන්ට් කෙනෙක්ගේ චූටි වැඩක් තියෙනවා මට යාගෙන් කෝල් එකක් එන්න දිනවා මම මේ යාගෙන් කෝල් එක එනකන් ඉන්නේ. ඔයා ડોක්ටර් කෙනෙක් බව හරි. ඒ වුණාට පුතේ Taman ගැන චුට්ටක් හිතන්න ඕන. අර මිස්ටර් සිල්ලර්ට දැන් අපි එනකම් මග බලාගෙන ඉඳි. පොඩ්ඩකින් නෑ. ආයෙ පොඩ්ඩක් ඉන්නලු. හලෝ මම මේ පොඩි සමන්ත කතා කරන්නේ. උඹට දැන් කසාද හොයලා මට තිත්ත වෙලා තියෙන්නේ. තව විනාඩි 10ක් බලලා මම මිස්ටර් සිල්ලර්ට කෝල් එකක් දානවා. අපි එන්නේ නැහැ කියලා කියන්න. හොඳේ? කියන්න. කියන්න? ඒ කියන්නේ උඹ එන්නේ නැත මනමාලිය බලන්න යන්න. කලින් දුන්න බෙහෙත් වලින් නම් ඒ තරම් ගුණයක් නැහැනේ. මට හරියටම කියන්න මොකද්ද දැන් ඔයාට තියෙන අමාරුව කියලා. මට තියෙන අමාරුව? යකෝ මට තියෙන හැම තාත් එක්කම වගේ තියෙන දරුසෙනිහස කියන අමාරුව. යකෝ අපි නැති කාලෙක උඹව කවුද ලෙඩක් දුකක් හැදුනම මොන බලාගන්නේ? අර තිබ්බ කැහිල්ලම තමයි ඒ කාටුනේ නෑ බෙහෙත් ටික ගත්තත් කැහිල්ල කියන්නේ දැන් පළුත් දාලා කියන්නකෝ. මාර කැහිල්ලක් නෙමේක. තාත්තා කෙනෙක්ට තියෙන දරු කැක්කුමට උඹ කියන්නේ කැහිල්ල කියලා නම් කමක් නෑ උඹ එහෙම කියපන්. ඒත් මම කවදාවත් හිතුවේ නෑ උඹ මට මෙහෙම කතා කරයි කියලා. අනේ ඔව් ડોක්ටර් මට නම් තියන්නේ කැහිල්ල විතරයි. අපේ නංගිට අර කැහිල්ලත් එක්ක බඩේ අමාරුවක් තියෙනව නෝ. අනේ ડોක්ටර්ට පුළුවන් ද පොඩ්ඩක් ඇවිල්ලා යන්න. මම මේ අන්තිම පාරට අහන්නේ. මට හරියට කියපන් උඹ අද මේ ගමන යන්න එනවද නැද්ද? මට එන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට හැබැයි එන්න කලින් එක දෙයක් හරියටම දැනගන්න ඕන පැහැදිලිව වගේ. කියන්න ડોක්ටර්. ඉතින් කියපන්. දැන් නංගි මල පහ කරලා දින්නේ. ඇහුන්නේ මම හරි නංගි අද කක්ක කරලා දින්නේ. මොකක්? ඔව් ડોක්ටර් අදත් දෙපාරක් ගියා කිව්වා. පුතා මොකක්ද අහන්නේ? පොඩි දුව කක්ක කරලා දහනවා ඉන්නේ. නංගි විතරක් නෙමෙයි යකෝ අපි තුන් දෙනාම කාලා බීලා ඇඳ පැළඳගෙන කක්ක කරලා ඉන්නේ මේ ගමන යන බලාගෙන උඹේ නක. මොන පාටින්ද ගිහිල්ලා තියෙන්නේ? මොනවද යකෝ මේ අහන්නේ? පාට එහෙම අවුලක් නෑ ડોක්ටර්. සාමාන්‍ය පාටට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ පාටට ගිහිල්ලා එහෙම නෑනේ නේ. ඈ බල්ල උඹ හිතුවද මේ ගෙදර මිනිසුත් එක මාත් වැසිකිලි යනවා කියලා උන්ගේ පාට බල බල ඉන්නේ? අනේ ડોක්ටර් මට දැන් බයක් වගේ දැනෙනවා. කලබල වෙන්න හොඳ නෑ මේ වගේ වෙලාවට. නෑ අපිට කිසිම කලබලයක් නෑ. තෝ මුලින් වරින්කෝ ගෙදර බොද්ද මං ගෙදරින් පන්නා. වරින්කෝ බලන්න. ඒ අස්සේ ડોක්ටර් මගේ මේ අතේ බැඳලා තිබ්බ බැන්ඩේජ් එකත් බුරුල් වෙලා. මුග්ගෙන් හරි නාඩගම් එක්ක මගේ සරමත් බුරුල් වුණා. බුරුල් වෙච්ච එක ඇත්තට හොඳයි. පුළුවන් නම් අත පොඩ්ඩක් ඇතුළට දාලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා. Sacabou!